Russian air defense systems shot down 253 Ukrainian drones overnight on January 3rd to 4th, including 11 intercepted over Moscow Oblast, the Russian Defense Ministry has claimed. අමරිකාව හදිසියේ වෙනිසිවුලාව වෙත දැවැත්ත ප්‍රහාරමාලාවක් එල්ල කළේ පසුගිය සතියන්තයේදී. වෙනිසුලානු ජනපතිවරයා ඇමරිකාව විසින් අල්ලා ගැනීම සමග රුසියානු සහ චීන හිතවාදී කඳවුර කම්පනයකට පත්ව ඇතැයි නවතම වාර්තාවක් මගින් අනාවරණ කර තිබෙනවා. ෆයිනෑන්ෂල් රිවිව් වාර්තාවක් මගින් කියා සිටියේ මෙහිදී ඇමරිකානු විරෝධී කඳවුරේ ප්‍රධාන සමාජිකයෙකු බිඳ වැටී ඇති බවයි. දැන් බොරෝ කතන ටිකකුත් තියෙනවා කියන්න. දැන් මම ගිය සතියේ කියලා ගියපු ටික මේ සතිය වෙන මම කියවනේ මම එන්නේ නෑ ආයේ මේ සතිය මම එනකොට මේ ටික වෙලා ඉවරයි කියලා. ඒක බලන් හිටපු කට්ටිය දන්නවා ඒක වෙලා ඉවරයි. දැන් ඊළඟ සිංහල අවුරුද්ද දක්වා කාලයට කතන්දර ටිකක් කියලා මම ගිය සතියේත් කිව්වා. මතක තියාගන්න ලෝකායතන ජ්‍යොතිර්විද්‍යාව කොටස හරි බරයි. ඒක හැමෝටම කරන්න බෑ. හැබැයි ඒක කරන කෙනෙක් මම. හැබැයි මට වඩා හොඳට කරන්න මේ ලංකාවේ ඉන්න බව මම දන්නවා. හැබැයි ඒගොල්ලෝ මාධ්‍යට එන්නේ නැහැ. හැබැයි ඉතින් මෙන්න මේ ටික වෙනවා. ලෝකයේ හොඳේ මේ ශ්‍රී ලංකාව ගැන කතා කරනනේ ලෝකේ දකුණ සහ වම වෙන් වෙනවා. ඉදිරි කාලේ. ඒක එතකොට චීනය, උතුරු කොරියාව, ඉරානය, රුසියාව වගේ වාමාංශික රටවල් එක ගොඩකට එකතු වෙනවා. දක්ෂිණාංශික රටවල් තව ගොඩකට එකතු වෙනවා. බොහෝ වෙලාවට තුන්වෙනි ලෝක යුද්ධය වගේ යුද්ධයකට මේ ලෝකයේ ඇදගෙන යන තරමේ ගැටුමකට මේ ලෝකයේ පරිවර්තනය වෙන්න පුළුවන්. ඒයි සම්භාවිතාව ඉතා ඉහළයි. ගොඩක් වෙලාවට මේ අක්ෂර ජාතීන්ගේ සංවිධානය වගේ සංවිධාන මැදිහත් වෙලා මේක යම් පමණකට සමනය කරගන්න උත්සාහ කරાવી නැත්නම් නම් මේක ගිනි ගොඩක් වෙන එක වෙනවා. හරි. මේක අනිවාර්යයෙන්ම මේ ඉන්ද්‍රවර්ණගේ ස්වභාවයත් රාහු කේතුගේ ස්වභාවයත් ගුරුගේ සෙනසුරුගේ ස්වභාවයත් හරි භයානක තත්වයක් මේ ඉස්සරහා කාර්තුව අප්‍රේල් 14 දක්වා. ඕන වෙලාවක මේක පැටලෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට වාමවාදී කඳවුරෙන් මේක ආරම්භ වෙන්න පුළුවන්. ඒ කියන්නේ උතුරු කොරියාවෙන්, චීනෙන්, මේ ඉරානෙන්, ඒ පැත්තකින් කොහෙන් හරි මේක පැටලෙන්න පුළුවන්. රුසියාවෙන් මේක පැටලෙන්න පුළුවන් කියලා හිතෙනවා. මොකද මේක ආසියාවටනේ ගොඩාක් මේ ජ්‍යොතිර්වේදයේ ගැටලුව තියෙන්නේ චමොත් ආසියාවට. අංශක 23මාර කරකට මකර නිවර්තනය ආය තමයි මේ බොහෝම මේ චුම්බක ශේෂ්ත්‍රවලට ලක් වෙන්නේ. මේ ගුරුත්ව කේන්ද්‍රීය කේන්ද්‍ර අපසාරී බලයට ලක් වෙන්නේ. එතකොට මේ අන්තරීක්ෂ කිරණවලට ලක් වෙන්නේ. ඒ නිසා අපිම තමයි පටලව ගන්නෙ මේක. හරිනේ. ඊළඟට ලෝකයේ ජාතිවාදී ගැටලු ඇති වෙන්න පුළුවන්. යුරෝපයේ වගේ පැතිවල ඒගොල්ලෝ කියන්න පුළුවන් අපේ ජාතිය නොවන රටෙන් යන්න කියලා. කැනඩාව වගේ ඇමරිකාව වගේ රටවල් කියන්න පුළුවන්. ඕස්ට්‍රේලියාව දැන් කියන්න පටන් ගන්න තියෙනවා. කියන්නේ ඒගොල්ලෝ පදිංචි වෙනස් කරගන්න. ඉතින් ඒ වගේ ජාතීන් අතර වෙනස්කම් හට ගන්න පුළුවන්. එතකොට වම දකුණ කියලා වෙනස් වෙන්න පුළුවන්. හරිනේ. දැන් අපේ රටේ උඩ රට පහත රට තියෙනවා. දැන් ඔයා උඩ රට අපි පහත රටනේ. ඔයා නුවර මම මාතර අපේ රටේ එහෙම තියෙනවා. අපේ ඒක යට තියෙනවා එහෙම එකක්. උඩ රට පහත රට කතාවක් තියෙනවා. ඒක අපි ප්‍රසිද්ධිය කතා කරනකොට තියෙනවා. ඒ වගේ ප්‍රසිද්ධියේ මේක එළියට එන්න පුළුවන්. ඊළඟට හොඳට මතක තියාගන්න අනිවාර්යයෙන්ම ගිනි කඳු පුපුරන ඒවා, සුනාමි විපත්, ජල විපත් මේ ආසියාකරයට ඉතා බහුලව සිද්ධ වෙන මේ කාර්තුවක් බලන්න ජනවාරි 5න් විතර පස්සේ ජනවාරි 10න් විතර පස්සේ මේ එළමෙන ජනවාරි මාසයේ ටිකක් ජල ප්‍රහාරයට ලක් වෙන කතන්දරයක්. මේක මේ ආසියාවේ ලංකාවට ඇතුළත දෙක ලංකාව ගැන කිව්වේ නෑ කියලා. ඒක නිසා ආසියානු කලාපය ඉතා බරපතල කාරණයකට මේ විදිහට ලක් වෙන ගමන් ලෝකයක් මේ විදිහට විභේදනය වෙලා බෙදිලා කරුණු කාරණා වලට යන්න පුළුවන්. ජාතීන් අතර සමගිය තුරන් වෙන්න පුළුවන්.